ඊට පස්සේ දැන් කතා කරනවා ඉන්ටරැක්ෂන්ස් ගැන. ඒ කියන්නේ යූසර් ගෙන් තව ඉන්පුට් ගන්න පුළුවන් තව විදිහක්. ඒවට අපි කියනවා බටන්ස් හරි වගේ ටච් කරලා දැන් මෙතන ඉතලා කතා කරේ ටයිප් කරා, ස්විච් කරා ඒ වගේ දේවල්. තව තියෙනවා බටන්ස් වර්ග. ප්‍රධාන වශයෙන් බටන් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ටෙක්ස්ට් බටන් එක. ටෙක්ස්ට් බටන් කියලා කියන්නේ බටන් එකේ මොන මේ තියෙන ටෙක්ස්ට් එකක්. ටෙක්ස්ට් එකක් විදිහට තමයි බටන් එක තියෙන්නේ. මම ඒක පෙන්නන්නම් ඔයාලට. ඔන්න ඔහම බටන් එකක් දැම්මහම මේකේ තේරුම මෙතනට දාන්න පුළුවන් ටෙක්ස්ට් එකක් කියන එක නෙමෙයි. මේකට වඩා අයිකන් එකක් දාන්නත් පුළුවන්. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ඒතර icons dot අපි හිතමු මොකක් හරි එකක් දාන්න පුළුවන්. හැබැයි මේක UI එකේ පේන ටෙක්ස්ට් එකක් විදිහට බෑග්ග්‍රවුන්ඩ් එකක් නැහැ. ක්ලික් කරන්න යද්දි විතරක් මෙන්න මෙහෙම බෑග්ග්‍රවුන්ඩ් එක පේනවා. ඉතින් ඕකට තමයි ටෙක්ස්ට් බටන් එකක් කියලා කියන්නේ. ඊළඟට අනිත් එක තියෙනවා elevated button. elevated button කියන්නේ ඕකම තමයි. හැබැයි පොඩි elevation එකක් තියෙනවා. ඒතර මට පුළුවන් මෙන්න මෙතනට ඔන්න ඔහම ටෙක්ස්ට් එකක් දාන්න. පිටමු elevated button කියලා ඔන්න මේක දාන්න. ඒතර මේ වාට පේන පොඩි elevation එක පොඩි shadow එකක් තියෙනවා. මේ වාට වෙනස් කරන්න පුළුවන් උදාහරණයක් මෙතනම තියෙනවා මේකේ වගේ මෙතන ස්ටයිල් එකක් හදන්න පුළුවන්. ඒතර වාට පුළුවන් මේ බටන් එකට ඔන්න බටන් ස්ටයිල් කියලා බටන් ස්ටයිල් එකක් අලුතෙන් ඔන්නම සෙට් කරන්න පුළුවන්. ඒතර ඔන්න වගේ ගොඩක් ಜಾති වෙනස් කරන්න පුළුවන්. මෙහෙම දාන්නේ අපි පස්සේ කතා කරමු කොහොමද theme set කරන්න කියලා. මෙන්න මෙහෙම බටන්ස් මේවා සෙට් කරන්න පුළුවන්. ඒතර ඒකේදී අර එලිවේෂන් එක අයින් කරන්නත් පුළුවන්. ඒවා ගොඩක් ಜಾති කරන්න පුළුවන්. අර මං කිව්වා වගේ බටන් ස්ටයිල් එකේ ඔයාලා කෙලින්ම එලිවේටඩ් බටන් එකේම ස්ටයිල් එක වෙනස් කරන්න ඕන නම් එලිවේටඩ් බටන් ස්ටයිල් from කියලා ගන්න පුළුවන්. එතකොට ඔයාලා ඕන කරන එක විතරයි වෙනස් කරන්න ඕනේ. ඒතර මේ ඕන කරන දේවල් විතරක් වෙනස් කරනවා. එහෙම නැතුව ඔයා ගිහිල්ලා මෙතන බටන් ස්ටයිල් කියලා කිව්වොතින් නොහොම ඒතර ඔක්කොම ටික නැති වෙනවා. ඒ කියන්නේ අර ඩිෆෝල්ට් එක නෙමෙයි ඉන්නේ. හින්දා මම සාමාන්‍යයෙන් කරන්නේ මෙන්න මේ වගේ මෙහෙම කරන්න එක වැරදි. අපි ස්ටයිල්ස් වෙනම සෙට් කරන්න ඕන. නමුත් උදාහරණයකට මේ වගේ කරන්න පුළුවන්. ඔයාලා එලිවේෂන් එක ඔන්න බිඳුවක සෙට් කරාට පස්සේ අර පාවෙන ගතිය වගේ එක නැති වෙනවා. මොක තමයි එලිවේටඩ් බටන් එක. ටෙක්ස්ට් බටන් එකෙත් ওই ටික ඔහොමම තියෙනවා. ඒකේ ඊළඟ දේ තමයි මෙතන ටෙක්ස්ට් එකක් දාන්න ඕනේ කියලා කොහෙවත් කවුරුත් කියලා නැහැ. මෙතන මට කොලම් එකක් දාලා ඉවරලා මේකට තව ගොඩක් ಜಾති කරන්න පුළුවන්. ඔන්න ඔහොම අයිකන් එකක් දාලා ඔය වගේ ගොඩක් ಜಾති කරන්න පුළුවන්. හරිම ලේසියෙන්. ඒතකොට මේකේ අර ස්ටයිල් එකක් සෙට් කරන්න ඕනේ අපිට. මේකේ පැඩින් එකට උදාහරණයකට ස්ටයිල් එක මම දානවා එලිවේටඩ් ස්ටයිල් එක. ඊට පස්සේ මේක ඇති පැඩින් කියලා එකක් මම එඩ්ජ් ඉන්සෙස්ට් කියන ඔහොම දානවා. මට ඕනනම් ඕල් නැතුව සිමෙට්‍රික් දාන්න පුළුවන්. සිමෙට්‍රික් දාලා මම කියනවා හොරිසොන්ටල් එකට දෙන්න 16ක් වර්ටිකල් එකට දෙන්න 8ක්. ඔන්න ඔහොම දෙනවා. එතකොට මේ වගේ ලස්සනට මට UI ටික හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම මේකේ 32ක් විතර දෙමු. එතකොට ලස්සනට ඔන්න ඔහොම මට UI ටිකක් හදාගන්න පුළුවන්. බටන් එකට මේ ටෙක්ස්ට් එක මම ටෙක්ස්ට් බටන් කියන එකේ තේරුම ඒකට ටෙක්ස්ට් එකක් දාන්න ඕන කියන එක නෙමෙයි. දැන් මට මේක මෙහෙම මාරු කරන්න පුළුවන් ටෙක්ස්ට් බටන් කියලා. ඊට පස්සේ මේක එලිවේටඩ් බටන් from නෙමෙයි ටෙක්ස්ට් මේක ටෙක්ස්ට් බටන් එකේ ස්ටයිල් එක ඔන්න ඔහොම ගන්න පුළුවන්. එතකොට මේ ඒකයි මම ටෙක්ස්ට් එකක්ම දාන්න ඕනේ නැහැ. ඕන එකක් දාන්න පුළුවන්. සමහර ලාවට අපිට ඕන බටන් එකක් නැතුව මොන හරි මේ ටච් කරාම වගේ දේවල් වෙන. උදාහරණයකට මට මෙතන ටෙක්ස්ට් එකක් තියෙනවා. මේකේ අපි හිතමු ඔන්න ඔහොම එකක් දාන්න ඕනේ. මට ඕනේ මේක ක්ලික් කරාම මොන හරි දෙයක් වෙන්න. ඒතර මට මේකේ කරන්න පුළුවන් එක දෙයක් තමයි මේක ඕනනම් ඔයාලට බටන් එකකට දාන්න ඕනේ ටෙක්ස්ට් බටන් එකට. ඒතර ඔන්න ඔහොම මම wrap with widget text button ඔන්න ඔහොම දාන්න පුළුවන්. හැබැයි මේක ඒතර on tap එකක් දාන්න ඕනේ on pressed එකක්. ඒතර මට මේක බටන් එකක් වෙනවා. අන්න ඒක ප්‍රශ්නේ. කාටද දැක්කම මේක බටන් එකක් කියලා පේනවා. සමහරවිට මට මේ බටන් එකක් කියලා පෙන්වන්න ඕනේ නැහැ. අන්න ඒ වගේ වෙලාවට කරන්නේ ටෙක්ස්ට් බටන් එකක් නෙමෙයි gesture detector කියලා තව පොඩි ක්ලාස් එකක් තියෙනවා. මේක ගොඩක් පවර්ෆුල් එකක්. ඒකට හේතුව අපේ user ගේ ගොඩක් gestures මේකේ gestures කියන්නේ user මොනවද කරන්න කියලා. ඒතර උදාහරණයක් on tap. tap කරාම මොකද වෙන්නේ? tap කියලා කියන්නේ එකපාරක් press කරාම ඔන්න gesture tab කියලා. තව තියෙනවා on double tap. මොකද කරන්න ඕනේ? ඒකෙදි මම කියනවා ඔන්න double tap. මේක මට බලා ගන්න පුළුවන්. ඔන්න debug එක බලන්න. ඔන්න gesture detector tap මම double click කරාම මෙහෙමයි. තව තියෙනවා මේකේ on tap down කියන්නේ ඔබාගෙන ඉන්නකොට මොකද වෙන්නේ? මේක මෙන්න මෙහෙම එකක් එන්නේ. මට පුළුවන් print ඔන්නෝම එකක් දාන්න. මේ ඔබාගෙන ඉන්නකොට කොහෙද UI එකේ යා මොන තැනද මේක ප්‍රෙස් කරේ? ඒ කියන්නේ ප්‍රෙස් කරන් ඉන්නේ කියලා බලා ගන්න පුළුවන්. මේවා ගොඩාක් ෆන්ක්ෂනලිටිස් මේකේ තියෙන. ඒ වගේමයි UI එක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර බටන් එක වගේ ඉබෙන්නේ නැහැ. ඒ නිසා මේක ගොඩක් කාට පාවිච්චි කරන්න පුළුවන් අපිට. අපේ ඉමේජ් එකක් උඩ ක්ලික් කරාට පස්සේ ඉමේජ් එක ලොකු වෙලා එන්න අන්න ඒ වගේ දේවල් වලට ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් gesture detectors කියන එක. මේකේ child tone නම් ඔයාලට එහෙම icons දාන්නත් පුළුවන්. මේ වගේ ගොඩක් ಜಾති කරන්න පුළුවන්. ඒතර icons හිතමු close නොහොම එකක් දාන්න පුළුවන්. මේක ක්ලික් කරාම මෙහෙම වෙන්න වගේ දාන්න පුළුවන්. ඒ වගේමයි තව පොඩි එකක් තියෙනවා. ඒ තමයි
මට කියන්න අමතක වෙච්ච තව විශේෂ බටන් එකක්. ඒ තමයි icon button කියලා කියන්නේ. icon button එකේ නමෙන් පේනවා මේකේ තියෙන icon එකක් කියලා. ඒතර මට මේකට icon ඔන්න ඔහොම එකක් දාන්න පුළුවන්. මේක විශේෂ එකක්. මේක විශේෂ බටන් එකක්. මේක ටෙක්ස්ට් බටන් එකක් වගේ. හැබැයි මේක පොඩි සර්කියුලර් ගතියක් තමයි තියෙන්නේ. ඒ නිසා මේකට ඔයාට අර කොලම්ස් දාලා එහෙම කරන්නත් පුළුවන්. එහෙම කවුරුත් මුකුත් කියන්නේ නැහැ. අපි මේකට ටෙක්ස්ට් එකක් දැම්මොත් ඉතින් අපි හිතමු icon button ඔහොම එකක්. ඒතර මේක පොඩක් කැතට පේන්නේ මේ. ඔයාලට පේනවනේ. එහෙනම් මෙහෙම දාන්න යන්නේ සාමාන්‍ය icon එකකට වගේ අපි ලේසියෙන් පාවිච්චි කරනවා. icon එකක් විතරක් දාන්න ඕන නම් මෙන්න මේ වගේ icon buttons පාවිච්චි කරන්න පුළුවන්. ඕක තමයි අනිත් input එක. ඒකේ ඔක්කොම පැත්තකට දාලා අමතක කරලා ඉවරලා අපිට පුළුවන් inkwell එකක් දාන්න. inkwell කියලා කියන්නේ මේකේ අපි හිතමු මේක මම අයින් කරන්න inkwell on tap මම ෆන්ක්ෂන් එකක් දානවා මේ විදිහට. ඊට පස්සේ මේකේ child කෙනෙක්වත් මම සෙට් කරනවා. හිතමු ඔහම මේකක් සෙට් කරනවා. මට පුළුවන් කස්ටම් මෙන්න මේ වගේ දැන් මේ inkwell කියන්නේ මෙන්න මේ ක්ලික් කරාම මෙන්න මේ වගේ වෙන්නේ. මේකේ මුකුත් වෙන්නේ නැහැ. මේක බටන් එකක්වත් මොකක්වත් නෙමෙයි. හැබැයි මට මේ gesture එකක් ඩිලීට් කරගන්න පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ ink එකක්. inkwell කියන එක තියෙන මේකයි. තීන්ත ටික ඔන්න ඔහොම යන විදිහට හදාගන්න පුළුවන් පොඩි විජට් එකක් තමයි inkwell කියලා කියන්නේ. මේකත් gesture detect එකක් වගේම තමයි. ඉතින් ඕකත් පාවිච්චි කරන්න පුළුවන් සමහර වෙලාවවලදී. හරි. ওই ටික තමයි යූසර්ගෙන් ඉන්පුට් ගන්න පුළුවන් ප්‍රධාන දේවල් ටික. මේකෙන් ගොඩක් જાති අපිට කරගන්නත් පුළුවන්. ඉතින් අපි පස්සේ කතා කරනවා තව පොඩි පොඩි විජට්ස් තියෙනවා. තව වෙන වෙන ලයිබ්‍රරිස් තියෙනවා. ඒවෙන් කොහොමද මේ දේවල් ලේසියෙන් කරගන්නේ? තව වැඩි ඇඩිෂනල් UI එලිමන්ට්ස් ඇඩ් කරන්නේ කොහොමද කියලා. නමුත් මේ දේවල් අඩුම ගාණේවත් දැනගෙන ඉන්න ඕනේ. නැත්තම් යූසර්ගෙන් ඉන්පුට් ගන්න ඇප්ස් හදන්න බෑ. හරි. ওই ටික තමයි මම ඉක්මනට කිව්වට පොඩ්ඩක් පෝස් කරලා මේ පොඩ්ඩක් බලන්න කෝඩ් ඔයා try කරලා බලන්න මේ කරපු විජට්ස් ගැන. එහෙනම් ওই තියෙන්නේ input widgets.